දවසේ අපි යාළුවෝ සෙට් එකක පුරා ට්‍රිප් එකක් යන්න කියලා. අපිත් එක්ක පොඩි ඩ්‍රෝන් විද්‍යාංශේ මනෝජය ඉන්නවා. අපේ අපිට දැනුම බෙදා දෙන ඕනම පැනයකට පිළිතුරු දෙන්න හැකියාවක් තියෙන අපේ කවුරුත් හඳුනන දෙහිඅත්ත ගන්න ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා නම කිව්ව පැණි ඕන කෙනෙක් දන්න අපේ දන්නේ නැති පොලිසියවත් කවුරුත් දන්නේ නැති අපේ යාළුවෝ ඉන්නවා. ඉතින් කියන්නකෝ අයියා අද අපි මේ යන ගමන පොඩ්ඩක් කියන්නේ කොහෙද? අපි යන්නේ නාන්න යන්නේ. ඉතිරි පොත් එක්ක යන්නේ වතුර තිබ්බොත් ඔන්නේ අපි ආයෙත් ඉවත් එක එකතු වුණා. දැන් ගිරි දුර්ග වන දුර්ග ගස්කිනියා මෙන්ටේන් එකේ දාගෙන තමයි දැන් අපි යන්නේ. ට්‍රිප් නම් ට්‍රිප් සද්දන්තුකුලේ වරෙන් සද්දන්තුකුලේ වරෙන් එබේරද අපි කැලයක් වැඩි කලා පෙලාගෙන යන්නේ. ගමන භයංකරයි. හප්පොත් ඉන්න පුළුවන්. පයිස්සම මේ වගේ ගමන් යනකොට යන්න ඕන. වතුර නෑ වතුර දිනවලු. හම්බෝ. ඔන්නේ ආවෙන්නේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. අන්තිමට අපි කොහොම හරි පොට් එක හොයාගෙන ආවා. අපි ආවා ඉතින් ලස්සන ප්ලේස් එක නාන්න කරන්න පොල්ලොන්ට අරලක් ගන්න සුපුරි ප්ලේස් එක. මම ආල් පෙන්නන්න යන්නේ මේ වතුර මෙතන උඩට යනකම් මේ ඔය උඩ බයව තියෙන තැනට යනකම් වතුර පිවිලා මේ දැන් වතුර බැහැගෙන යන ඉඩවර කාලෙන් ඉඳලා මේ වතුර අඩුයි සෑහෙන්න. මේ ලස්සන තැනක් කියන්නේ මේ ලස්සන ගහක්. මේ බලන්න වතුර තිබිලා මුල් අස්සේ තිබ්බ පස් ඔක්කොම හේදිලා ගිහිල්ලා දැන් මේ මියන් කාලේ ඉඳලා වතුර බැහැලානේ. ඒක ලස්සනට තියෙනවා. මුල් ටික වතුර අඩු හින්දා නැත්නම් වතුර වැඩි කාලෙ අපිට මෙහෙම මෙතනට ඇවිල්ලා මෙහෙම ලස්සනට මේක බලා ගන්න විදියක් නැහැ.